ඔයාලටත් පෙට් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම විඳගෙන ඇති. ඔයාලා විනාඩි 5කට එළියට ගියත්, පැයකට එළියට ගියත් එයා අමතක කරන්නේ ඔයාව හරිම ආදරෙන් පිළිගන්න. නැට්ට වනලා, ලෙව කාලා ඔයාව ගොඩක් වෙලා දැක්කේ නෑ වගේ නේද ඔයාට හැඟෙන්නේ. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? සයිකොලොජි වල මේකට හොඳ එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. ඔයාලා ගියාම එයාලා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා කීයට ගියාද එයාලට මාර විදියට ඒක ස්ට්‍රෙස් එකක්. ඒක නිසා එයාලගේ බ්‍රේන් එකේ කෝටිසෝල් නිපද වෙනවා. ඒ කියන්නේ එයා නිකන් හරියට නිකන් දරුවෙක් ක්‍රවුඩ් එකක් අතරමං වෙලා ඉන්නකොට දැනෙන හැඟීම වගේ. ඉතින් ඔයාලා එනකොට සමහර වෙලාවට එයාලා ඔයා ගෙදර එන ටික දුරකට කලින් දන්නවා ඉවෙන් දන්නවා ඔයා දැන් ගෙදර එනවා කියලා. ඉතින් ඒ ඔයාව දැක්කම ඔයාගේ වොයිස් එක ඇහුනම එයාලට ඔක්සිටොසින් නිපද වෙනවා. ඒ කියන්නේ ඔයා අපි තව මිනිහෙක්ව වැළඳ ගත්තාම අපි ආදරය කරන කෙනෙක්ව වැළඳ ගත්තම අපිට දැනෙන සතුට තියෙනවානේ. ඒතකොට නිපද වෙන හෝමෝන් එක තමයි ඔක්සිටොසින් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා දැන් ඔයාලා දන්නවනේ ඒකට හේතුව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කොච්චර ඉක්මනින් ආවත් අමතක නැතුව එයාගේ ඔළුව අත ගාලා කියන්න ඔයා අනිවාර්යයෙන්ම ආයෙමත් එනවා කියලා.